ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම මගේ 9 වෙනි මේ පාඩම් වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්න හැම දෙනාම. ඉතින් මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මෙච්චර දවස් අපි කරපු පාඩම් බලා ගන්න ඇති කියලා, ඒවා ඔයගොල්ලන්ට මතක ඇති කියලා. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට කිව්වා පාඩම් 10ක් 11ක් විතර යද්දී අපිට සාමාන්‍ය විදිහට වාක්‍ය හදාගන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා. ඉතින් දැන් අපි ඒකට තමයි දැන් සූදානම් වෙන්නේ. එතකොට ඔයාලට මතක ඇති මම ඔයගොල්ලන්ට කියලා දුන්නා ක්‍රියාපද අවශ්‍යම අත්‍යවශ්‍යම. ඒ කියන්නේ අපිට කතා කරද්දී නිතරම ඕන වෙන ක්‍රියාපද කීපයක් කියලා දුන්නා. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මම ඔයගොල්ලන්ට කියලා දුන්නා එස්සරේ ඊට පස්සේ කියලා දුන්නා පොතේරේ, ඊට පස්සේ කියලා දුන්නා බොලේරේ, හරි. ඊට පස්සේ කියලා දුන්නා අවේරේ, හරි. දැන් මේ ඔක්කොම මතක ඇතිනේ. එස්සරේ කියන්නේ වීමට, පොතේරේ කියන්නේ පුළුවන් වීමට, හරි. ඊට පස්සේ බොලේරේ කියන්නේ උවමනා වීමට, හරි. ඊට පස්සේ අවේරේ කියන්නේ ලැබීමට නැත්තම් තිබීමට, හරිද? එතකොට මේවා මම ඊට පස්සේ යෝ තු ලේයි නොයි ලෝරෝ ලුයි ලේයි ලෝරෝ වෝයි නොයි ඔක්කොමත් එක්ක මේ කොහොමද මේක මේ වර නැගෙන්නේ කියන ටිකත් මම කියලා දුන්නා. එතකොට මම අද ඔයගොල්ලන්ට කියනවා මේ ඒ එසෙන්ෂල් අපිට අවශ්‍යම ගන්නේ ක්‍රියාපද මේ කියලා දීපු ටික ඔක්කොටම ඔයගොල්ලෝ තව එක ක්‍රියාපදයක් එකතු කරගන්න ඕනේ. මේකත් තාම අවශ්‍යම එකක්. ඒක තමයි දොවේරේ. හරි? දොවේරේ. ඔන්න මම මේක අලුතෙන්ම ලියන්න. මොකද අපිට ඉස්සරහට වාක්‍ය හදනවා නම් මේ දොවේරේ කියන එක අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. හරි? දොවේරේ. දොවේරේ. හරිද? දොවේරේ කියන්නේ උවමනා වීමට, ඕනෑ වීමට, නෑ යුතු වීමට, යුතු වීමට, උවමනා වීමට, ඕනෑ වීමට කියන්නේ බොලේරේනේ. මේක යුතුයි. අයියෝ දේවෝ මම යා යුතුයි. io devo andare මම යුතුයි. io devo parlare මම කතා කළ යුතුයි. එතකොට මේක යුතු වීමට සිංහලෙන් කිව්වොත් එහෙම යුතු වීමට යුතුකම ඔයාලි කන්න ඕනේ. you must අපි කියමු ඉංග්‍රීසි වලින් කියන must be නැත්නම් should යුතු වීමට යුතුකම මියෝ දොවේරේ මගේ යුතුකම. හරිද? එතකොට මේකෙදි අපි ගත්තොත් io devo, හරි. tu devi, හරි. lui lei deve, හරි. noi dobbiamo, voi dovete, loro devono, හරි. ඔන්න ඕකත් අර ටිකටම ඇඩ් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේක වාක්‍ය හදන්න මේක අනිවාර්යයෙන්ම අපිට ඕනම එකක්. ඒක ඇත්තටම අපිට අර වාක්‍ය ටිකත් එක්ක කලින් ඒවා ටිකත් එක්කමයි මේක කරන්න තිබුණේ. නමුත් දැන් ඒ ප්‍රශ්නයක් නැහැ. අර ටිකයි මේකයි ඔයගොල්ලෝ එකතු කරගන්න. එතකොට මම ඔයගොල්ලන්ට කිව්වා අපි දැන් වාක්‍ය හදන්න දැන් මේක පාඩම් කරගන්න. දැන් අපි කියමු දැන් අර ටික අපි ඉගෙනගත්ත ඒ කලින් ක්‍රියාපද ටිකයි දැන් මේකයි එකතු කරලා අපි බලමු කොහොමද දැන් අපි වාක්‍යයක් හදාගන්නේ කියලා. හරිද? අපිට නිතරම කතා කරන්න අවශ්‍ය වෙන හැම තිස්සෙම කතා කරන්න ඕන කුඩා පොඩි වාක්‍ය ටිකක්. හරිද? ඔන්න දැන් මම මේක මකනවා. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට මතක ඇති මම ඕගොල්ලන්ට වෙනමම ක්‍රියාපද ටිකක් කලින් දුන්නා. හරිද? මම එතකොට ඒකට තව ක්‍රියාපද ටිකක් ඇඩ් කරන්න. මම ඕගොල්ලන්ට දුන්නා අන්දාරේ යෑමට. හරිද? ආයි මම දුන්නා පර්ලාරේ කතා කිරීමට. හරිද? ඊට පස්සේ මම දුන්නා ඔයගලන්ට වෙනීරේ දුන්නා. වෙනීරේ ඒමට. හරිද?
ඔන්න වගේ ක්‍රියාපද ටික මම ඔයගලන්ට දුන්නා. කලින් දුන්නා. හරිද? දැන් මම මේකට තව ක්‍රියාපද ටිකක් දෙන්නම්. අපි 10ක් වෙන්න ගමුකෝ. අපි මේකට දාමු සෙන්තීරේ. සෙන්තීරේ කියන්නේ ඇසීමට. හරිද? ඇසීමට එහෙම නැත්නම් දැනීමට. දැනීමට. ඒ කියන්නේ අපිට බඩගිනි දැනෙනවා, අපිට සීතල දැනෙනවා. ඒකටත් ඒ සෙන්තීරේ ඇහෙනවා. ඒ කියන්නේ කවුරු හරි කියන දෙයක් ඇහෙනවා. ඒ කියන්නේ මම කියන එක ඔයගලන්ට ඇහෙනවා. ඒ වගේ සෙන්තීරේ. ඒකයි සෙන්තීරේ. ඊට පස්සේ අපි තව ගමු මේකට වෙදේරේ. වෙදේරේ. වෙදේරේ කියන්නේ දැකීමට. දැකීමට නැත්නම් බැලීමට. බැලීමට වෙදේරේ. ඊට පස්සේ තව දාමු මේකට අස්පෙත්තාරේ. අස්පෙත්තාරේ. හරිද? අස්පෙත්තාරේ කියන්නේ බලා සිටීමට. අපි කියමු වේටින් කියලා. වේට් අස්පෙත්තාරේ. කියන්නේ බස් එකක් යනකම් බලන් ඉන්නවා, කවුරු එනකම් බලන් ඉන්නවා. io sto aspettando a pullman. ඒ වගේ අස්පෙත්තාරේ. නැත්නම් io aspetto a lui. මම ඔහුව බලාගෙන ඉන්නවා. ඕකේ. io aspetto a domani. මම හෙට බලන් ඉන්නවා. ඒ වගේ අස්පෙත්තාරේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් බලාගෙන ඉන්නවා. waiting. හරිද? එතකොට 1 2 3 4 5 6යි. තව මේකට අපි දාමු මංජාරේ මං කියලා දුන්නා. හරි. ඒකත් ලියමුකෝ. මංජියාරේ. මංජියාරේ. මංජියාරේ කෑමට. කෑමට. හරි. මංජියාරේ කියලා දුන්නා. dormire කියලා දුන්නා. නිදා ගැනීමට. නිදා ගැනීමට 1 2 3 4 5 6 7 8යි. හරිද? නිදා ගැනීම. තව ගමු මේකට තව තියෙනවා. ඕන තරම් තියෙනවා අපිට. ලබෝරාරේ. ලබෝරාරේ. වැඩ කිරීමට. හරි. වැඩ කිරීමට. ආයි කියලා දුන්නා ෆාරේ. කිරීමට. හරි 1 2 3 4 5 6 7 8 9 10. හරි. ඔතන දැන් ක්‍රියාපද 10ක් තියෙනවා. මේ තිස්සේම අපිට කතා කරන උදේ හවස ඕනම වෙන ක්‍රියාපද. තව ගොඩක් අනිත් ඒවාත් ඕන වෙනවා. දැන් මේ වාක්‍ය හදන්න. ඔන්න දැන් අපි බලමු. දැන් ඔයාට කියන්න ඕනේ කාට හරි දැන් මේ වාක්‍ය ටිකෙන් අර අපි ඉගෙන ගත්ත ටිකත් එක්ක ඔන්න දැන් ඔයාට කාට හරි කියන්න ඕනේ මට යන්න ඕනේ. එතකොට ඔයා දන්නවා මට කිව්වම මම. එතකොට ඔයා දන්නවා ඊයෝ. හරිද? එතකොට ඕනේ කියන එකට අපි ඉගෙන ගත්තා වොලේරේ. උවමනාව. උවමනා වීමට අවශ්‍ය වීමට. එතකොට වොලේරේ කියන එක ඔයා දන්නවා ඊයෝ කිව්ව ගමන් මටක් ගාලා මතකයි වෝල්ලියෝ. ඊයෝ වෝල්ලියෝ. හරි. එතකොට ඔයා මෙතන අන්දාරේ දානවා. ඕකේ. අන්දාරේ. එතකොට මට යෑමට උවමනායි. හරිද? දැන් මේක අපි කියමුකෝ ඔයාට එන්න ඕනේ කියලා කියනවා කියලා. එතකොට ඔයාටක් ගාලා ඊයෝ වෝල්ලියෝ එහෙමම තියෙනවා. ඔයාටක් ගාලා මතක් වෙන්න ඕනේ. එතකොට වෙනීරේ කියන එක තමයි එමට ඊයෝ වෝල්ලියෝ වෙනීරේ. හරි? වෙනීරේ. හරි? එතකොට මට එන්න ඕනේ. දැන් අපි කියමුකෝ ඔහුට එන්න ඕනේ කියලා අපිට කියන්න ඕනේ කියලා. එතකොට අපිට අක් ගාලා මෙතන ඔහු කියන්නේ ලුයි. හරිද? එතකොට මේක එහෙමමයි. එතකොට ලුයි. එතකොට අපි දන්නවා ලුයි කිව්වොත් අපි ඉගෙන ගත්ත වොලේරේ කියන එක ලුයි වෝලේ. හරිද? ලුයි වෝලේ වෙන්නේ. හරිද? එතකොට අපි කියමුකෝ දැන් ඔවුන්ට එන්න ඕනේ කියලා අපිට කියන්න ඕනේ කියලා. එතකොට අපි දන්නවා ටක් ගාලා ඔවුන් කියන්නේ ලෝරෝ. එතකොට ලෝරෝ කිව්වම අපි දන්නවා ටක් ගාලා වොලේරේ කියන එකට ලෝරෝ කියලා කිව්ව ගම ලෝරෝ වෝලියෝනෝ. හරි? ලියෝ වෝලියෝනෝ. හරිද? ලෝරෝ වෝලියෝනෝ වෙන්නේ. හරි? එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙනවද? ඔන්න ඒ විදිහට තමයි ඔන්න ටක් ගාලා මේක ක්‍රියාපදේ අපි දාලා හදාගන්න. දැන් අපි තව එකක් බලමුකෝ. මට බලන් ඉන්න ඕනේ. හරිද? මොකක් කර දෙයකට බලන් ඉන්න ඕනේ කියමුකෝ. අල්ලෝර. එතකොට අපි දානවා ටක් ගාලා ඊයෝ ඕනේ වෝලියෝ ඊයෝ අස්පෙත්තාරේ. අස්පෙත්තාරේ. හරි? දැන් අපි මේකෙම අනිත් පැත්ත බලමු. එතකොට දැන් කාට හරි කියන්න මට බලන් ඉන්න බෑ.
හරි දන්න දැන් අපි ඕනේ කියන එක වගේම බෑ කියන එකත් කියන්න වෙන හැමතිස්සෙම. එතකොට අපි ටක් ගාලා කරන්න ඕනේ. මෙතන මේ ඊයෝ වෝල්යෝ කියන එක ඉස්සරහින් ඊයෝ කියන එක එහෙමමයි. මෙතන දාන්න ඕනේ non කියලා. හරිද? non වෝල්යෝ. ඊයෝ non voglio aspettare. මට බලන් ඉන්න බෑ. මට බලන් ඉන්න ඕනේ නැහැ. හරිද? මට බලන් ඉන්න අවශ්‍ය නැහැ. ඊයෝ non voglio aspettare. එතකොට අපි ගමුකෝ දැන් පොතේරේ කියන එකෙන් ගමුකෝ. හරි දැන් පොතේරේ කියන එකෙන් මට ඇහෙන්නේ නැහැ. මට ඇහුම්කන් දෙන්න බෑ. හරිද? එතකොට ඊයෝ posso ඇහුම්කන් දෙන්න බෑ. හරිද? non posso sentire. මේ ඇහුම්කන් දෙන්න නෙමෙයි. ඇහුම්කන් දෙන්න කියන්නේ ascoltare ඇසීමට. හරිද? sentire. දැන් අපි කියමුකෝ කවුරු හරි කියනවා මේ tu senti quel musica. එතකොට අපිට කියන්න පුළුවන් no io non posso sentire perché sto lontano. ඒ කියන්නේ මට ඒක අහන්න බෑ මොකද මම ඈත ඉන්නේ. එහෙම නැත්නම් කෙලින්ම io non sento කියන්න පුළුවන්. මේක අර sentire කියන එක කඩලා ගන්න පුළුවන්. ඒක අපි මේ ක්‍රියාපද ටිකකට ආයි බලමු මේක වෙනස් වෙන විදිය. මට අහන්න බෑ කියලා කිව්වා io non posso sentire කියලා කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි කියමුකෝ මංජාරේ ගමුකෝ. ඒගොල්ලන්ට කන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ ලෝරෝ. එයාලා ඔවුන්. හරිද? ලෝරෝ. එතකොට ඕනේ කියව ගාම අපි දන්නා වොලේරේ අපි ඉගෙන ගත්තා. එතකොට වොලේරේ කියන ලෝරෝ නම් වෝල්යනෝ. එතකොට ලෝරෝ වෝල්යනෝ. ඊයනෝ මංජාරේ. ඒගොල්ලන්ට කන්න ඕනේ. හරි? ලෝරෝ වෝල්යනෝ මංජාරේ. හරිද? එතකොට ටක් ගාලා මේක මට කන්න ඕනේ කිව්වොත් ටක් ගාලා ඊයෝ. එතකොට අපි දන්නවා ඊයෝ කොහොම වෝල්යෝ කියලා. එතකොට ඊයෝ වෝල්යෝ මංජාරේ. හරිද? මංජාරේ. එතකොට මේ බලන්න මේ මංජාරේ කියන එක වෙනස් වෙන්නේ. අතන අර ඒ කතා කරන කෙනාට අදාළ ක්‍රියාපදයේ වෙනසයි විතරයි වෙනස් වෙන්නේ. හරිද? එතකොට මංජාරේ කියන එක කාටත් ලෝරෝ ඊයෝ තූලේයි ලුයි නෝයි ඒ ඔක්කොටම පොදුයි. එතකොට ඔයාලා ටක් ගාලා කරන්න ඕනේ වෙනස් කරගන්න. දැන් ලුයි කියලා දැම්මොත් ටක් ගාලා ගන්න ලුයි කිව්වොත් ඔහු ලුයි වෝලේ. මංජාරේ එහෙමමයි ඈ. හරිද? දැන් අපි කියමුකෝ එයාට යන්න ඕනේ කියලා. එතකොට ටක් ගාලා මංජාරේ අයින් කළා. මේකට දැම්ම අන්දාරේ. හරි? ඔන්න අන්දාරේ. එතකොට ලුයි වෝලේ අන්දාරේ. හරි දැන් බලන්න මෙතන තියෙන මේ ක්‍රියාපද 10යි ඔයගොල්ලෝ අර කලින් ඉගෙනගත්ත ක්‍රියාපද ටිකයි ඔක්කොම එකතු කරාට පස්සේ මේකේ වාක්‍ය සෑහෙන 1000ක් විතර හදන්න පුළුවන් ඔක්කොම වෙනස් කරලා. එතකොට එහෙම ඔයගොල්ලෝ පොඩ්ඩක් වෙනස් කරලා එහෙම හදන්න නිකන් පොතක. එතකොට ඔයගොල්ලන් ටක් ගාලා මේක මතක හිටිනවා. හරි? ඊට පස්සේ අපි දැන් මෙහෙම කිව්ව දැන් අපි දැන් අන්තිමට ඉගෙන ගත්ත දොවේරේ කියන එක දැන් මම කියලා දුන්නේ ඔයගොල්ලන්ට අන්තිමට දොවේරේ කියන එකක් දාලා බලමු. ඔන්න දැන් අපි එකක් හදමු. හරිද? ඔන්න දැන් මට කවුරු හරි කියනවා ඔයාට හෙට වැඩ කරන්න පුළුවන්ද? හරිද? එතකොට එයා මට කියනවා මෙහෙම. tu puoi lavorare. හරිද? අපි කියමු දොමානි කියලා. හෙට. හරි? ඔන්න දැන් දොමානි කියන එක ඔයගොල්ලෝ දන්නවනේ මම කියලා දුන්නානේ. එතකොට එයා අහනවා මේක ප්‍රශ්නයක් ඈ. එයා අහනවා tu puoi lavorare domani. හරිද? එතකොට දැන් මං කියනවා මට හෙට වැඩ කරන්න බෑ. මම හෙට ගෙදර යනවා. මට හෙට ගෙදර යන්න ඕනේ. එහෙම කියනවා. එන්න එතකොට අපි බලමු tu puoi lavorare domani කිව්වම ඊයෝ කියනවා no io non දැන් අපිට බෑ කියන එක non දැම්මා posso io non posso. හරිද? io non posso lavorare domani. හරිද? දැන් මෙතනදී io non posso lavorare domani කියන එක නැති වුණත් io non posso කියව ගාම මෙතන මම එයා අහන්නේ වැඩ කරන්න පුළුවන්ද කියන. ඒතකොට එයා මට බෑ කියලා කිව්වම මේ lavorare domani කියන එක දැම්මේ නැතත් අවුලක් නැහැ. නමුත් දැන් මේ වාක්‍ය හදන ඉඳ ඔයගොල්ලෝ මේක මතක තියාගන්න ඕන ඉඳ මෙහෙම මම ලියනවා. හරි? එතකොට එයා කියනවා මම කියනවා no io non posso lavorare domani. හරිද? ඊට පස්සේ එයා කියනවා මම ගෙදර යා යුතුයි. එතකොට යා යුතුයි කිව්වම මම නම් ඊයෝ දේවෝ.
එතකොට තක්කලා ඊයෝ දේවෝ අන්දාරේ අන්දාරයක් කාසා. හරි. එතකොට එයා කියනවා නෑ මට හිත බෑ. ඊයෝ නොම් පොස්සෝ ලවුරාරේ දොමානි ඊයෝ දේව අන්දාරයක් කාසා. හරිද? එතකොට ඔයගොල්ලෝ තේරෙනවද දැන් මේක මේ හරි ලේසි නේ අමාරු නෑ මේක. අර තියෙන අපි ඉගෙන ගත්ත ටික පුළුවන් ඕනේ ඒ ටිකේ අර හරියට යෝ වලට කොහොමද දාන්නේ ලූයි වලට කොහොමද පාවිච්චි කරන්නේ කියන ටික ඒ පැටර්න් එක මතක තියාගත්තාම මේ ක්‍රියාපද ටික ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලන්ට ගොඩාක් දුරට මේක මේ වාක්‍ය හදාගන්න අමාරු නෑ. හැබැයි ඉතින් මේ පොඩ්ඩක් පුහුණු වෙන්න ඕනේ මුලදී. හරිද? එතකොට දැන් අපි තව ගමුකෝ දැන් මේ විදිහට. මේ විදිහට ඉතින් වාක්‍ය මට මේක ඇතුළෙන්ම දැන් ඕගොල්ලන්ට වාක්‍ය දැන් 500ක් විතර හදලා පෙන්නන්න පුළුවන්. දැන් මේක එහෙට මෙහෙට දාලා ලුයි ලේයි මාරු කරලා අතන වොලේරේ පොතේරේ දොවේරේ අවේරේ කියන ටික මාරු කරලා ඕතරම් මෙතනින් වාක්‍ය හදන්න පුළුවන්. අනිත් මේ පැටර්න් එක තමයි බලන්න. දැන් අපි දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම දැන් මේ අන්දාරේ කියන වාක්‍යයත් අපි අර විදිහටම පස්සේ වර්ණනා ගන්න ඉගෙන ගන්න ඕනේ. දැන් අන්දාරේ කිව්වොත් ඊයෝ වාදෝ. හරිද? tuu ආයි ලුයි එහෙම නැත්නම් ලේයි වා හරි noi andiamo voi andate loro vanno හරිද දැන් ඒක අන්දාර කියන එක හරි දැන් මේක අපි ගමුකෝ මේ එකම ක්‍රමයේ මේ ඔක්කොම යන්නේ එකම පැටර්න් එක. අපි කියමුකෝ අලුතයක් වෙදේරේ ගමුකෝ අන්න වෙදේරේ. හරිද? වෙදේරේ. දැකීමට බැලීමට ඊයෝ වේදෝ. හරිද? තු වේදී. ලුයි එහෙම නැත්නම් ලේයි වේදේ. හරි? noi vediamo හරි vediamo voi vedete loro vedono දැන් ඔයගොල්ලන්ට හැමතිස්සෙම si vediamo කියලා කියන ඇහෙන්නේ si vediamo domani අපි හෙට දකිමු අපි හෙට හම්බෙමු ඒ වගේ. ඉතින් එතකොට ඒක ඒ වගේ vedere කියන එක ගත්තා ඒ වගේ. ඉතින් දැන් මේ පැටර්න් එක දැන් ඔයාලට කෙලින්ම කියන්න ඕන නම් මම යනවා කියලා ඊයෝ වාදෝ මුකුත් ඕනේ ඊයෝ වාදෝ. දැන් ඒක තමයි දැන් මේ වැත් මේ පැටර්න් එක ඔයගොල්ලෝ අර ඉස්සල්ලා අපි අවේරේ දොවේරේ සෙන්තීර් අවේරේ දොවේරේ පොතේරේ කියන එකේ අර පැටර්න් එකම මේවට ඇප්ලයි කරන්න දීන්නේ. දැන් අපි කියමු aspettare කියලා io aspetto හරි tu aspetti qui මෙතන ඔයා ඉන්න බලාගෙන හරි එතකොට ලුයි ලේයි aspetta හරි noi aspettiamo voi aspettate loro aspettano හරි ඔන්න ඔය වගේ. ඉතින් අර විදිහ තමයි අර ඊයෝ වාදෝ වගේ ඊයෝ aspetto. ඒ කියන්නේ ඊයෝ tu vieni වගේ tu aspetti. lui lei viene වගේ aspetta. lui aspetta lei aspetta. noi aspettiamo. ඒ වගේ noi veniamo. noi aspettiamo. හරි ඒ වගේ ඔක්කොම මේ ඉතින් දැන් අන්දාරේ කිව්වොත් ඊයෝ වාදෝ parlare කිව්වොත් io parlo venire කිව්වොත් io vengo sentire කිව්වොත් io sento vedere කිව්වොත් io vedo aspettare කිව්වොත් io aspetto mangiare කිව්වොත් io mangio dormire කිව්වොත් io dormo lavorare කිව්වොත් io lavoro fare කිව්වොත් io faccio. හරි දැන් මං හිතන්නේ ඔයගොල්ලන්ට මේ සිස්ටම් එක පොඩ්ඩක් පැහැදිලි වෙනවා ඇති. හරි දැන් අපි තව එකක් බලමු. අපි බලමු මේ fare කියන එකෙන් මොකක් හරි
මට පුළුවන් මට කරන්න පුළුවන් නැත්නම් ඔහුට කරන්න පුළුවන් කියලා වාට කියන්න ඕනේ කියමුකෝ නැත්නම් වා කියන මට කරන්න පුළුවන් හරි එතකොට ටක් කාලා මට කිව්වම ඊයෝ මම කිව්වම ඊයෝ posso fare හරි io posso fare එහෙම නැත්නම් වා කියන මට බෑ කියලා කිව්වොත් එහෙම io non posso fare හා ඒ වගේ ටක් ගාලා දැන් අපි කියමු ඔවුන්ට කරන්න පුළුවන් කිව්වොත් ටක් ගාලා loro possono fare ඕකේ ඒ වගේම අනිත් ලුයි ලේයි වලටත් ඒ විදිහට ලුයි può fare lei può fare ඒ විදිහට noi possiamo fare ඔන්න ඔය විදිහට එතකොට මේ fare කියන එක දැම්මොත් එහෙමයි හරිද දැන් අපි කියමු මේක ඔයා කළ යුතුයි කියලා කියනවා කියලා කාට හරි වා කියනවා කාට හරි වාට කියන්න ඕනේ මොකක් හරි දෙයක් ඔයා මේක කළ යුතුයි හරිද දැන් යුතුයි කියන එකට අපි දැන් අන්තිමට ඉගෙන ගත්තේ දැන් මම වීඩියෝ එක පටන් ගන්නකොටම දැන් දුන්නේ දොවේරේ කියන එකනේ එතකොට ඔයා කියදෙම කියලා tu devi fare questo කියන්නේ මෙය tu devi fare questo මට කරන්න බෑ io non posso fare හරිද ඔයා කියන මේ මට කරන්න බෑ මේක ඔයා කරන්න ඕනේ මේක හරිද එතකොට ඔයාට කියන්න පුළුවන් io non posso fare tu devi fare questo ඒ වගේ කාට හරි මොකක් හරි දෙයක් එහෙමනම් හරිද එහෙම නැත්තම් ඔයාට ඊට පස්සේ දැන් මම කිව්වේ fare කියන එක io faccio tu fai ඒ විදිහට මේක වර්ණගෙන්නේ කියලා එතකොට ඔයාට මෙහෙම කියන්න පුළුවන්. ඔයා මේක කළ යුතු නෑ මේක මම කරන්නම්. එතකොට ඔයාට කියන්න පුළුවන් tu non devi fare. හරිද? questo හරි quello හරි. ඔයාට කියන්න ඕන එක questo නම් මේක. quello නම් ඒක. අපි quello දාමුකෝ. tu non devi fare quello. එතකොට ඔයාට කෙලින්ම කියන්න පුළුවන් මෙතන io faccio. එතකොට අර දේවේ ඒව මුකුත් නැහැ කෙලින්ම io faccio හරි එතකොට ඔයා දන්නවටක් ගාලා io කිව්වොත් fare කියන ක්‍රියාපදයට faccio tu කිව්වොත් fai හරි ඉතින් ඒකම අනිත් පැත්ත හරිද එතකොට අපි කියමුකෝ මේ මම මේක ඒ කියන්නේ මට මේක මේ කරන්න බෑ ඔයා තමයි කරන්න ඕනේ කියලා එතකොට ඒකෙම අනිත් පැත්ත ඒක අපි හිතමුකෝ මේක මං කියනවා io non posso fare ඔයා කරන්න කාට හරි විධානයක් tu fai හරිද ඕකේ tu fai io non posso fare tu fai එහෙම නැත්නම් io non posso fare මට කරන්න බෑ ඔයා කළ යුතුයි tu devi fare හරිද දැන් මේ කළ යුතුයි කියන එක දැම්මම tu devi fare හරිද නැත්තම් කෙලින්ම ඔයා කිව්වොත් එහෙම tu fai කිව්වොත් ඒත් හරි ඉතින් අර පොඩ්ඩක් අර tu devi fare කියලා කියද්දී ඒක ලස්සනයි ඒ කියන්නේ tu fai කිව්වහම ටිකක් අර ටිකක් රෆ් වැඩිනේ නමුත් ඒ වගේ ඉතින් ඕන තැනකට io vado io faccio tu fai lui lei fa එතකොට ඔයා ඒක ඉගෙන ගත්තට පස්සේ ඔයා තීරණය කරන්න ඕනේ මේකට දේවි දාන්න ඕනේද එතන tu fai කියන්න පුළුවන් තැනකද එහෙම නැත්නම් per favore puoi fare ඒ වගේ අපිට අහන්න පුළුවන් per favore tu puoi fare ඒතර කරුණාකරලා හැබැයි ඉතින් තව දෙයක් තියෙනවා මේ ඉතාලි භාෂාවේ ගොඩක් කරලා අපේ සිංහල භාෂාවට වැඩිය ගොඩාක් මේ හැමතිස්සෙම per favore grazie කියන එක නිතරම ලෝභ නැතුව යූස් කරන්න ඕනේ. මොකද මේක ඒ තරම් මේ හැමෝම පුරුදු වෙලා තින්නේ ඒ වචන හැමතිස්සෙම අපි භාවිතා කරන්න ඕනේ හැමතිස්සෙම අර භාෂාව කතා කරද්දී ගොඩාක් මේක අර කරුණාවෙන්ම කතා කරන්න පුළුවන් තරම් ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේවා හෙට මෙහෙට දාලා ඔයගොල්ලෝ සද්ද උස්පහත් කරන විදිහෙන් තමයි ඒක එන්නේ. තේරෙනවද? ඉතින් ඒකින්ද මේ මූලික බේසික් මේ ටික ඔයාලට අල්ලගත්තට පස්සේ ඊට පස්සේ ඕගොල්ලෝ භාවිතා කරද්දී ඕගොල්ලන්ගේ ටෝන් එක කොහොමද වෙන්න ඕනේ කොයි වචනද එතනට දාන්න ඕනේ කියන එක ඕගොල්ලන්ට එයි. ඉතින් අපි මේ කරන්නේ මූලිකව ඉගෙන ගන්න ටික. හරි. එහෙනම් දැන් මේ ක්‍රියාපද 10 ඕගොල්ලෝ හොඳට පාඩම් කරන්න. පාඩම් කරලා ඕගොල්ලෝ අර වගේ io tu lui lei loro noi කිය ඒවත් එක්ක dovere potere avere ඒවා දාලා
අපි දැන් ඒ කියන්නේ පොස් ඒ කියන්නේ පොතේරයකින් දාලා හදන්න දොවේරය කියන එකෙන් දාලා කලවම් කරලා මාරු කරලා වාක්‍ය ටිකක් හදන්න නිකන් වෙලාව තියෙන වෙලාවට. එතකොට ඕගොල්ලන්ට මේක හොඳට මේක ඔලුවට එනවා මේ ක්‍රමේ. අපි දැන් තව වචන ටිකක් ඉගෙන ගමු ඊළඟ පාඩමෙන්. එහෙනම් හරි ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් මේ පාඩම පොඩ්ඩක් දික්ුණා. අපි හම්බෙමු ආයි 10 වෙනි පාඩමෙන්. හරි. එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක්.